channel එක වවුල LK. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ ටික බලන්න. මොකක් හරි වැඩක් කරද්දි කාන්තාවන් ගාව ගන්න එපා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. වැදුනා නේද ඔළුව රත් වෙන්න. ඉතින් guys කවමදාවත් හොඳම යාළුවොත් එක්ක ජිම් නම් යන්න එපා. මේ පේනවද කරන වැඩ? අනේ දෙයියනේ වැටුණා නේද හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න. බලන්න guys මෙන්න මේ පොඩි එකා මේකට බය වෙන විදිය පව් කියලා තියෙනවානේ. 99න් බේරෙන විදිය අහලා තිබ්බට දැක්කයදනේ මෙන්න මේක මේ චයිනා වලින් වාර්තා වුණ වීඩියෝ එකක් හොඳේ. ඉතින් guys තාමත් මගේ පුංචි channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. පෝසත් කන්න නැති කෑම තමයි අපි කන්නේ නේද? කරනෝ නම් ටැටු මෙන්න guys පට්ටම ලස්සනයි නේ. කාන්තාවත් පට්ට ලස්සනයි නේ. බුදුහමෝ ඉතින් තව ඩිංගෙන් කුට්ටන් හොයන්න වෙන්නේ කොටුවෙන් තමයි. ඉතින් ඔයාලගේ බලු යාළුවත් මෙන්න මේ වගේ වද දෙනවද guys? ඔයාගේ බලු යාළුවගේ නමත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. කෙල්ලෝ ගැන ඉතින් අය අමුතුවෙන් කතා කරලා වැඩක් නැහැනේ. මේ බලන්නකො guys ඉතින් කරන අපරාධي මොකද්ද කියලා. ආතල් එකේ ඉඳලා වයසට ගියපු ඩයල් එකක් නේ. හිතා ගන්න පුළුවන් ඉතින් බල්ලගේ සැර හොරෙක්ට මවුනොත් කොහමද නේ? අම්මෝ guys ඉතින් වදින්න නැති රත් වෙන්න නේද? පව් කියලාත් හිතනවා මේවට hina වෙන්නත් හොඳ නැහැ. ඉතින් hina යනවා මොනා කරන්න නේද guys? ඕනොට්ටුවක් අල්ලනවා hina නොවි බලන්න පුළුවන් නම්. මම ඉතින් කියන්නේ බොරු නෙවෙයිනේ ළමයි බලන්නකො කවදාවත් හොඳම යාළුවා නම් විශ්වාස කරන්න එපා මොන්නම වැඩේකදීවත්. අඩු මොන්නතු පුටු ගන්න මේ වෙයිකේ ඉතින් ඔයා කතා කරන ඩොල්ෆින් කෙනෙක්ව දැකලා තියෙනවද? දැකලා තිබ්බ නෑ නේද? ඔන්න අද බලා ගන්නකෝ guys. ඉතින් guys ඔන්න ඔයාටත් පුළුවන් මෙන්න මේක පොඩ්ඩක් try කරලා බලන්න. බලලා මටත් කියන්න. ඉතින් guys උත්සාහවන්තයා ජය ගනී කියන්නේ නිකන් නෙවෙයිනේ. ඔන්න බලන්නකෝ හොඳම උදාහරණයකට. රෑක නින්දෙන් නැගිටලා එකපාරම දැක්කනම් බය වෙනවා හොඳටම නේද? මරු ආතල් තමයි දෙන්නේ මෙයා. ඉතින් guys තාමත් මගේ පුංචි channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා හරි ආදරෙන් මතක් කරනවා. මොකද ඔයා කරන චූටි දේෙන් තමයි මම මාරම විදියට motivation වෙලා ඊළඟ වීඩියෝ එකක් ගේන්නේ. වැඩ පෙන්නන්න ගිහලා කැඩුවා නේද ලයිට් එකක්? අපරාධ ඉතින් කාර් එකේ රෝදේ කවුද නම් මෙයාට ලයිසන් දුන්නේ නේද guys? හයි ඕක මොකද්ද පුතේ කටින් එකින් එක පිපිනට වඩා තොප්පෙන් එකපාර හුණන් නිමලා දාන්න පුළුවන් නේ කොයින්ද මං එක කරලා දෙන්න. කෑම දැක්කට පස්සේ උන් හිටිතෙන් අමතකුණා නේද? උස ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් guys අදට මම මෙතනින් සමුගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මාව subscribe කරලා පරිස්සමට ඉන්න.